ආයිබෝන් යාළුවනේ මම ඔන්න අදත් ඔයාලට ඖෂධීය පානයක් අරගෙන ආවා. ඒ තමයි සූදුරු. සූදුරු කියලා කියන්නේ අපේ ශරීරයට ගොඩක්ම හොඳ ඖෂධීය පානයක්. ඒකේ තියෙනවා විටමින් B, යකඩ, මැග්නීසියම් වගේ ගොඩාක් විටමින් වර්ග අන්තර්ගත වෙලා තියෙනවා මේකේ. ඒ වගේම තමයි මේක පානයක් විදිහට හදලා බොනකොට අපිට ලැබෙන දේවල් තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරනවා. අපේ මේ තියනවා නම් විස බීජ මොනවා හරි වස විස අපේ කෑම කන වගේ ඒ හැම දෙයක්ම ඉවත් කරගන්න අපිට උදව් වෙනවා සූදුරු පානයක් හදලා බොනවා නම්. ඒ වගේම බඩ පුරලා දාලා කියන්නේ සමහර කට්ටියට අන්න ඒ වගේ අයටත් මේක පානයක් විදිහට හදලා බොන්න පුළුවන් ඒ වගේ වෙලාවට. ඒ වගේම අර අප්පිරියාව ඔක්කාරය වගේ තියෙන කට්ටියටත් මේක හදලා බොන්න පුළුවන් කෑමට පෙර. ඊට අමතරව සීනි කොලෙස්ටරෝල් පාලනය කරගන්නත් මේක ගොඩාක් හොඳයි. ඒ හින්දා ඔයාලා මේක පානයක් විදියට හදාගෙන බොන්න පුළුවන් හැම වෙලාවකම. ඒක හදාගන්න සූදුරු ටිකක් අරගෙන මේ තේ හැන්දක් ගොඩක් කට්ටිය ගෙදර ඉන්නවා නම් තේ හැඳි දෙකක් ගන්න. 3 දෙනෙක් 4 දෙනෙක් විතර ඉන්නවා නම් තේ හැන්දක් විතර ඇති. අරගෙන වතුර වීදුරු 3ක් විතර දාලා හොඳට මේක පැස්සවන්න. පැස්සවලා විනාඩි 5ක් විතර වහලා තියන්න. එතකොට මේ තේ පාට වෙලා මේකට මේ ඒකේ තියෙන ගුණය එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ පෙරලා බොන්න පුළුවන් ඔයාලට. ඉතින් මේක හරිම රස පානයක්, කිසිම අමිරහක් නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් බත් උයනකොට හාල් ටික හොදලා ඉවර වෙලා වතුර දාලා බත් එකට ඒ වතුර උඩට සූදුරු ඇට ටිකක් ඉහින්න පුළුවන් උඩට. තේ හැඳි භාගයක් විතර බත් එකේ ප්‍රමාණය අනුව ඒ කරලා ලිපේ තිබ්බාම ඒකත් එක්කම බත් එක තැම්බිලා එනවා. එතකොට බත් එක මේ කලවම් කරලා ගත්තාම අර සූදුරු ටිකත් ඒකට එකතු වෙනවා. ඇත්තටම හරිම රසයි, සුවඳයි දෙකම තියෙනවා. සහ ඒකෙන් අපි නොදැනුවත්වම අපේ ඇඟට ලොකු ගුණයක් ලැබෙනවා. ඉතින් මේ පුළුවන් හැම වෙලාවකම මේ විදියට ඔයාලා සූදුරු පාවිච්චි කරන්න බලන්න. ඖෂධීය පානයක් විදියට සතියකට එකපාරක් හරි මේක බොන්න පුළුවන් නම් මේ සාමාන්‍ය පොඩි දරුවෙකුට උනත් මේක දෙන්න පුළුවන් ටිකක් හදලා. ඒ කියන්නේ අමිරහක් නැති හින්දා බොන්න පුළුවන්. ඉතින් සතියකට අඩුම තරම එකපාරක් හරි මේක බීලා ඔයාලත් නිරෝගීමත් වෙන්න කියලා මං කියනවා. තවත් මේ වගේ ඖෂධීය පානයක් අරගෙන මම එන්නම්. බොහොම ස්තුතියි.